වැටුප දෙන්න අනුර පුතේ මේ අහන්න පොරොන්දු 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 වැටුප දෙන්න මොකද සර් මේ අවුවේ ඉන්නේ වොයිස් කට් එක. ඔව් හරි. හරි 16 කියන්නේ 16යි 30යි අතර. එතකොට 30යිනේ. 30යි කියන්නේ වැටුප නිකන්නේ ඔය පුරාදාසේ පස්සේ තියෙන්නේ. ඉතින් අද්දිකදී කකල්ලේ නැත්තම් මෙයා ගොඩක් ඉඳලා ගියා විකාරින්න. අයි සර් මේ අවුවේ ඉන්නේ සුබෝධනී දෙන්න කියලා. මොකද්ද මේ සුබෝධනී කියන්නේ? රාජ්‍ය සේවකයන්ට ඔක්කොටම 160කින් පඩි අඩි කෙරුවා ගුරුවරුන්ට හැර 97 අවුරුදු. ඒ වුණ අසාධාරණට තමයි 97 ඉඳලා අපි 21 දක්වා ඉන්න කණ්ඩායම. එතකොට අපිත් ඒකට ආදාළයි අවුරුදු 19 20 හිටියා. ඒක ඉඳලා තමයි 97 ඉඳන් ඒ වැටුප දීලා නැහැ. ඒ කියන්නේ හිමි වෙන වැටුපක් දීලා නැහැ. දීලා නැහැ. ඔව්. සමස්ත රාජ්‍ය සේවකයන්ට 160කින් වැඩි කරනකොට ගුරුවරුන්ට පස්සේ සලකා බලන්නම් කියලා නවත්තා. ඔව්. 97. ඊට පස්සේ සලකා බැලුවද ඒගොල්ලෝ? නෑ. දැන් ඊට පස්සේ අන්තිම කල 22 ඉඳලා අර වැඩ කරන අයට දුන්නා. ආ ඒ කියන්නේ කොටසකට දීලා තියෙනවනේ. මෙන් කට්ටියට කරන අය. ඔව්. එතකොට දැන් මේකේ බර ඇද්දේ අපිනේ 97 ඉඳලා විශ්‍රාමිකයෝ. ඒ කියන්නේ ඇත්ත ගැටලුව තියෙන්නේ 97 ඉඳන් ඒ 20 ගාන දක්වා හිටපු අය තමයි අවුරුදු 24ක් දුක් විඳේ. 24ක් දුක්. නමුත් දැන් අලුතෙන් මේ ණයට ඒක සකස් වෙලා හැදෙනවා. හැදෙනවා. ඔව්. ඒක මේ ආණ්ඩුව දන්නේ නැද්ද? දන්නේ නැත්තේ නෑ. දැන් ඒගොල්ලොම තමයි නඩුත් දැම්මේ. මේවා ලබා දෙන්න කියලා. දැන් බඩුත් ආහඳුරන්නේ නඩුත් ආහඳුරන්නේ.